රූසිලෝන් මාකටින් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් හඳුන්වලා දීලා තියෙන රූසිලෝන් නිෂ්පාදන පෙළ ගැන කතා බහ කරන්නට සූදානම් වෙන මේ නිෂ්පාදනයන් වල තියෙන වටිනාකම මොකද්ද? මේකෙන් අපිට කොහොමද ප්‍රතිඵල ලබා ගන්න කියන කාරණේ ගැන බොහොම හොඳින් දැනගන්නට අවස්ථාව තියෙනවා. ඒ නිසා අපිත් එක්ක දිගටම රැඳෙන්න. අපි අඳුන ගන්නවා කවුද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන කාරණේත් එක්ක රූසිලෝන් මාකටින් ගෲප් ඔෆ් කම්පැනි හි නිර්මාතෘ මෙන්ම විධායක අධ්‍යක්ෂ WDSP විජේරත්න මහත්මයා ඉන්නවා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා රූසිලෝන් ගෲප් ඔෆ් කම්පැනි රූසිලෝන් රූපලාවන්‍ය උපදේශිකා බදුල්ල සැලොන් හැඩකාරී අධිපතිනි පාඨමාලා උපදේශිකා රෝෂිකා දිසානායක මහත්මිය. ආයිබෝන්. කතා බහ ආරම්භ කරන්න සූදානම් වෙන නිසාම මොකද මේ නිෂ්පාදන පෙළ ගැන මම බොහොම හොඳ හැඳින්වීමක් කරේ මේ නිෂ්පාදන වල තියෙන වටිනාකම සහ වගකීමත් එක්ක. ඒ නිසාම අපි මේ නිෂ්පාදන පෙළේ නිර්මාතෘතුමත් එක්කම මේ සම්බන්ධයෙන් කතා කරමු. රූසිලෝන් ගැන කතා කරන්නට අපි කැමතියි. එතකොට රූසිලෝන් ජනප්‍රියම නිෂ්පාදන රූපලාවන්‍ය නිෂ්පාදනයේ බවට පත්වීමට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. මොකක්ද මේ? ඔව් හේතුවක් තියෙනවා. පළවෙනි දේ තමයි අපි 2024 අවුරුද්දේ මට මතක විදිහට අපි සම්මාන රූසිලෝන් සමූහ ව්‍යාපාරයට 4ක් වගේ නේද 2024 වර්ෂ 4ක් වගේ 2025 මේ වෙනකොටත් අපි 2ක් හෝ 3ක් වගේ මේ වෙනකොට අපට සම්මාන හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදනයේ තියෙන ගුණාත්මක භාවය වෙනුවෙන්. ඔව්. එතකොට ඊළඟට නිෂ්පාදනය පාවිච්චි කරපු අයගේ ප්‍රතිඵල අනුව තමයි අපිට මේ ජනප්‍රියතම නිෂ්පාදනයක් විදිහට අපිට එක දිගට අවුරුදු 2ක් රඳවා ගන්න අමාරු වෙන නිෂ්පාදනය මේ කියන්නේ ක්වොලිටි එක අඩු වෙනන් සහ ඒකේ තියෙන ප්‍රතිඵල අඩු වෙනවා. ඒතර අපි අවුරුදු 2ක් එක පිටම සම්මාන ගත්ත ජනප්‍රියතම නිෂ්පාදනයේ විදිහට. ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ අපිත් එක්ක සම්බන්ධ වුණ දවසේ ඉඳන් පළවෙනියට සම්බන්ධ වුණ ඒ කියන්නේ පළවෙනි ඕඩර් එක දාපු පාරිභෝගිකයා අදටක් ගන්නවා නම් මේට අවුරුදු 2කට කලින් දාපු එක්කෙනා අදටක් ගන්නවා නම් නිෂ්පාදනය ගැන මේ කියන්නේ එතනින් එහාට අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒතර ඒක තමයි අපේ නිෂ්පාදනවල පළවෙනිම විශේෂත්වය. නිෂ්පාදනවල තියෙන ගුණාත්මක භාවය සහ ඒවා පාරිභෝගිකයන් නැවත මිලදී ගැනීම තමයි. ඒ නිසානේ අපි මේ තරම් බොහොම කැමැත්තෙන් වගකීමක් ඇති නිෂ්පාදනයක් ගැන කතා කරන්නේ. අපි මේ රෝෂිකා මහත්මියකින් කැමතියි දැනගන්න මොන වගේ නිෂ්පාදන පෙළක්ද අද අපි හඳුන්වලා දෙන්න සූදානම්. ඔව් ටිකලා. අපි බලමු ගොඩක් අය කැමතියිනේ පාට වෙන්න. සරලව කිව්වොත් සුදු වෙන්න. හැබැයි මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ සුදු වීමයි පැහැපත් වීමයි කියලා කියන්නේ දෙක. සුදු වෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒ සුදු වීම අහිතකරතා රහිත සුදු වීමක් නම් ඒක වඩාත් හොඳයි. ඉතින් ඒ නිසා ඔබේ සම සුන්දරත්වයට වැඩි කරගන්න ඒත් එක්කම ඔබේ හැමේ තියෙන වර්ණය අපි කියන මේ ලෝකයේ තැනක් තියෙන හොඳ ස්කින් ටෝන් එකකට අපි අපේ තියෙන වර්ණය තමයි පැහැපත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. කෘත්‍රිමව අපි අපේ හැම සුදු කරන්න ගිහිල්ලා අපි දන්නවා ස්කින් කැන්සර් පවා හැදුණු අවස්ථා අපි දැකලා තියෙනවා අහලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයන්ට නොයා විශේෂයෙන් මර්කරි ස්ටිරොයිඩ් වගේ බැරල් ලෝහ අන්තර්ගත කරලා වෙළඳපොලේ ටෙක්ලා රැට ගාලා උදේට මිර එකක් ඉස්සරහට ගිහින් බලනකොට සුදු වෙලා පේන ක්‍රීම් වර්ගද ඕන හැටියකට තියෙනවා. නමුත් ඔබේ සෞඛ්‍යය ගැන ඔබ පළමුවෙන් හිතන්න. හැම වෙලාවෙම රූසිලෝන් මාකටින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය කියලා කියන්නේ හෙල්ත් ඇන්ඩ් බියුටි. ඔබේ සෞඛ්‍යයට මුල් තැන දීලා ඔබේ සුන්දරත්වය වෙනුවෙන් ගුණාත්මක නිෂ්පාදන ඔබ අතට පත් කරන ආයතනය. යන්නේ ඒ හින්දාම අපි අද කතා කරන්න හිතුවේ ඔබේ පැහැපත්භාවය වර්ධනය කරගන්න ඉවහල් වෙන රූසිලෝන් ෆෙයානස් ඩේ ක්‍රීම් එක, රූසිලෝන් ආයුර්වේදික් ෆෙයානස් නයිට් ක්‍රීම් එක, ආයුර්වේදික් බොඩි ලෝෂන් එක ඒත් එක්කම ඔබේ මූණ පිරිසිදු කර ගැනීමට යොදාගත හැකි ෆේස් වොෂ් වර්ග පිළිබඳව තමයි අපි අද කතා කරන්න හිතුවේ. දැන් මුහුණ සම්බන්ධයෙන් කෙනාට කෙනා වෙනස් වෙනවා. සමහර අයට කුරුලෑ තියෙනවා, පිග්මන්ටේෂන් තියෙනවා, ඒ වගේම දැන් හැම වේලිච්ච හැමක් තියෙනවා, ඔයිල් තියෙනවා. මේ නිසාම අපි ෆේස් වොෂ් එක ගැන කතා කරොත් එහෙම සමේ පිරිසුදුකම අතිශයින්ම වැදගත් වෙනවා. මුහුණේ මේ සම්බන්ධයෙන් තියෙන මේ ওই තත්ත්වයන් මග ඇරව ගන්න. එතකොට මේ අපි රූසිලෝන් මාකටින් වෙතින් හඳුන්වලා දෙන තියෙන මේ නිෂ්පාදන පෙළේ තියෙන ෆේස් වොෂ් එකේ තියෙන වටිනාකම මොකක්ද? ෆේස් වොෂ් එකක් කියලා කියන්නේ අපේ මුහුණේ සමෙහි මතු පිට කුණු දූවිලි ක්‍රමානුකූලව ඉවත් කරන්න යොදා ගන්න පිරිසිදු කාරකය නිෂ්පාදනය. ඉතින් මේ ෆේස් වොෂ් වර්ග ගත්තොත් අපේ all skin type. all skin type face wash එක හැටියට මට ප්‍රොමිගනට් face wash එක හඳුන්වන්න දෙන්න පුළුවන්. දෙලුන් සාරය අන්තර්ගත කරලා තියෙන
ෆේස් වොෂ් එක. ඒත් එක්කම තෙල් සහිත ස්කින් එකකට තෙල් සහිත සමට අපි ටී ට්‍රී ඔයිල් ෆේස් වොෂ් එක හඳුන්වලා දීලා තියෙනවා. අධික තෙල් තියෙනවා නම්. ඔව්. ඒකත් එක්කම අධික තෙල් එක කුරුලෑ සහිත. කුරුලෑ සහිත සමට අපි ඇක්නි ෆේස් වොෂ් එක හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඔබේ සමේ ස්වරූපය අවබෝධ කරගෙන ඊට සරිලන ලෙස ඔබට මේ ෆේස් වොෂ් වර්ගය තෝරගෙන පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි කැමතියි දැනගන්න විශේෂයෙන්ම දැන් මේ රෝෂිකා මහත්මියත් එක්කම කතා කරොත් මේ ඩේ ක්‍රීම් එක නයිට් ක්‍රීම් එක මේකේ තියෙන සුවිශේෂී බව සහ මේකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද? අපේ ෆෙයානස් ඩේ ක්‍රීම් එක ගත්තොත් සුදු හඳුන්, කස්තුරි කහ, වැල්මි, කොකුම් පොතු ඒත් එක්කම SPF 30 අන්තර්ගත කරලා තියෙනවා ටෙක්ලා. විශේෂයෙන් දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය දැන් කොමාරිකා එතකොට අපි ගත්තොත් ස්වෙනිවැල් සුදු හඳුන් කියලා කියන්නේ අපි අතීතයේ ඉඳලා අපි දන්නවා රුවාලංකරණයේදී යොදාගත්තු දේවල්. දැන් අපි කුඩා දරුවෙක් නාවනකට උනත් අදටත් වෙනිවැල් ගැට ටිකක් වතුරට මිශ්‍ර කරනවා. ඉතින් ඒ වගේ කාලයක් තිස්සේ පැවතෙන පෞරාණික අදහස් දේශීය ආයුර්වේදයේ තියෙන වටිනාකම නවීන තාක්ෂණයත් එක්ක මුසු කරලා තමයි මේ අපි ඔබ අතට පත් කරන්නේ. ඉතින් මෙතනදී මම විශේෂයෙන් කියන්න කැමති ඩේ ක්‍රීම් එක නයිට් ක්‍රීම් එක ගත්තොත් මේකේ වර්ණය පේනවා නම් ඔබට මේ වර්ණයේ අපි කෘත්‍රිම වර්ණක එක්කව කිරීම කියන එක කොහෙත්ම සිද්ධ කළා නෑ. ඒ ආයුර්වේද අමුද්‍රව්‍ය ඔබ අතට පත් කිරීමේදී අපේ මේ අවසාන නිෂ්පාදනය අවසාන ප්‍රතිඵලය එන වර්ණයෙන්ම තමයි ඔබ අතට පත් කරන්නේ. ඒ තරම්ම සුපරීක්ෂාකාරී ආයතනයක් හැටියට ඔබව කෘත්‍රිම දේවල් වලින් ඈත් කරලා ආයුර්වේදයට අනුකූලවම ඔබේ තියෙන රුවාලංකරණයේ තියෙන ගැටලු විසඳමින් ඔබේ සුන්දරත්වය වර්ධනය කිරීම තමයි ආයතනයක් හැටියට අපේ බලාපොරොත්තුව. නයිට් ක්‍රීම් එක ගත්තත් මම SPF 30 ගැන මම සඳහන් කරානේ. ඩේ ක්‍රීම් එකේදී අපි සාමාන්‍යයෙන් ඩේ ක්‍රීම් එකක් යූස් කරාම වෙනම සන් ප්‍රොටෙක්ෂන් එකක් ආලේප කරනවා. මෙතනදී සාමාන්‍ය හිරු එළියේදී ඔබේ අල්ට්‍රා කිරණ වලින් එන හානිය පාලනය කිරීමේ අවස්ථාව අපි ඔබට උදා කරලා තියෙනවා. SPF 30 අපි මේ තුල අන්තර්ගත කරලා තියෙනවා. නයිට් ක්‍රීම් එක ගැන කතා කරොත් දේශීය ආයුර්වේද අමුද්‍රව්‍යම යොදාගෙන අපි රාත්‍රී පෝෂණ සත්කාරයක් හැටියට ක්‍රියාත්මක වෙමින් ඔබේ සමේ තියෙන තෙතමනය ආරක්ෂා කරන්න, සමේ සෛල නැවත වර්ධනය කරන්න, සෛල උද්දීපනය කරන්න, විශේෂයෙන් කාලාන්තරයක් තිස්සේ තියෙන එන පැවත එන ලප කැලැල් ආදිය මකන්න ක්‍රමානුකූලව ඉවත් කරන්න ලොකු පිටුවහලක් ලැබලා දෙන ක්‍රීම් එකක් හැටියට මම හඳුන්වලා දෙන්න කැමතියි. විශේෂයෙන් මම පාරිභෝගිකයන්ට ආදරයෙන් මතක් කරනවා ඩේ ක්‍රීම් එක වර්ගයකින් නයිට් ක්‍රීම් එක තව වර්ගයකින් ඒ වගේ ගන්න පුරුදු වෙලා ප්‍රතිඵල හොයන්න එපා. ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නත් එපා. ආයතනය මොකක් වුණත් දොස් කියන්නත් එපා. ඒ ක්‍රීම් එකට අදාළ ඩේ ක්‍රීම් එකට අදාළ නයිට් ක්‍රීම් එකම පාවිච්චි කරන්න පුරුදු වෙන්න. අපි අර අපේ තියෙන ඒ අඩුපාඩුත් හදාගෙන නිෂ්පාදනයක් එක්ක ඉදිරියට ගියොත් ඔබට සෞඛ්‍ය සම්පන්නව ඔබේ සුන්දරත්වය වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. තමන්ගේ කියන්නේ අර සාමාන්‍යයෙන් කියනනේ මොයිස්චර් එකක් රැඳෙන්නේ නැති අවස්ථාවන් අපි දැකලා තියෙනවා. නමුත් රූසිලෝන් ඉතින් මේ ලබා දීලා තියෙන අවස්ථාව ගැන මතක් කරමු. හැම ඒකාකාරී පැයකට පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒ වගේම හැම මොයිස්චරයිසර් ගතිය රැක ගැනීම සුන්දරත්වය රැක ගන්න ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් ඒ හින්දා ලෝෂන් වර්ග දෙකක් අපි ආයුර්වේදික් ෆෙයානස් ලෝෂන් එක ඒත් එක්කම ප්‍රොමිගනට් ලෝෂන් එක හැටියට ලෝෂන් වර්ග දෙකක් හඳුන්වලා දීලා තියෙනවා. ලෝෂන් වර්ග දෙකම ඕල් ස්කින් ටයිප් යොදා ගන්න පුළුවන්. ආයුර්වේදික් ෆෙයානස් ලෝෂන් එකේ කස්තුරි කහ වෙනිවැල් අන්තර්ගත කරලා තියෙනවා. අපි දන්නවා ටෙක්ලා කහවල කර්කියුමින් කියන ඇන්ටිඔක්සිඩන්ට් එක තියෙනවා. එතකොට මේ ඇන්ටිඔක්සිඩන්ට් එකක් විශේෂයෙන් ඉවහලන ෆ්‍රී රැඩිකල්ස් තත්ත්වයන් එහෙම තියෙනවා නම් හැම මත මුක්ත කණ්ඩක ඒවා පාලනය කරන්නට විශේෂයෙන් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ප්‍රොමිගනට් ලෝෂන් එක ගත්තොත් දෙලුම් සාරය, ඇල්ෆා බියුටි, විටමින් C අන්තර්ගත කරලා නිෂ්පාදනය කරලා තියෙනවා. එතනදී ඇල්ෆා බියුටින් කියලා කියන්නේ අපේ හැමේ මෙලනින් ක්‍රියාකාරීත්වය පාලනය කරන්න, මෙලනින් වර්ධනය අවම කරන්න ප්‍රබල දායකත්වයක් දෙන සංඝටකයක්. ඉතින් ඒ ඔස්සේ ඔබේ ශරීරයේ දෑත් දෙපා ශරීරයේ ඒකාකාරී පැහැයකට හරව ගන්න රූසිලෝන් ෆෙයානස් ලෝෂන් වර්ග දෙක
ඔබට ප්‍රයෝජනයට ගන්න පුළුවන්කම තියෙනවා. ඔව් අපි ඒ අතරෙම කතා කරොත් එහෙම දැන් බාහිර ආලේපන වගේම අභ්‍යන්තර සත්කාරය මගිනුත් අපේ දැන් රුව හැඩ කරගන්න පුළුවන්කමක් තියෙනවානේ. ඒ වෙනුවෙන් නිෂ්පාදනය කරලා තියෙන නිෂ්පාදන තියෙනවද මොනවාද කියන කාරණා? අපි අනිවාර්යයෙන්ම ටෙක්ලා කොයි තරම් බාහිරෙන් සත්කාර කරත් වැඩක් නැහැ. අපේ අභ්‍යන්තරය නිසියාකාරයට පිරිසිදු වෙන්නේ නැත්නම් නිසියාකාර පෝෂණය ලැබෙන්නේ නැත්නම් අපේ සුන්දරත්වය 100%ක් බාහිරට ඉස්මතු වෙලා පේන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි අභ්‍යන්තර පෝෂණ සත්කාර හැටියට විශේෂයෙන් ඔබේ සමේ පැහැය ගැන අවධානය යොමු කරලා අපේ කැරට් කැප්සූල් එක, ඒත් එක්කම වෙනුවල් කැප්සූල් එක, ටර්මරික් කැප්සූල් එක, ඒ වගේම ඇක්ටිව් ෆෙයානස් කැප්සූල් එක. කැප්සූල් වර්ග 4ක් මේ වෙන විට පාරිභෝගික ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉදිරි වැඩසටහනකදී ඒ පිළිබඳව ඔබ පූර්ණ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මීට කලින් අපි දැනුවත් කිරීම කරලා තියෙනවා. අපි කැමති මේ විජයරත් මහත්මයාගෙන් අවසාන වශයෙන් දැනගන්න. මොකද දැන් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කරන අපේ රටේ ජනතාවට වගකිය යුතු නිෂ්පාදන පෙළක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසාම මේ සම්බන්ධයෙන් ඔබතුමාට මොකක්ද සඳහන් කරන්න තියෙන්නේ? මේ වගකීම රඳවා පවත්වා ගන්නටත් ඕනේ කාලයක් අපි මේ නිෂ්පාදනයන් දීලා ඒ නිෂ්පාදනය නතර කරොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ තරම් හොඳ නිෂ්පාදනයක්, වගකීමක් ඇති නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්ලා දීමේම ලොකු වටිනාකමක් තියෙන නිසා. ඔව් එතනදී මම මෙහෙම කියන්න. අපේ නිෂ්පාදන පෙළ ඉදිරියේදීත් මේ ලබා ගන්න පුළුවන් එකම ක්‍රමයේදී තමයි ඔන්ලයින් විතරයි. පළවෙනිම දේ ඒක වගකීමෙන් කියනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ නිෂ්පාදන පෙළ රූසිලෝන් කියන නමින් තියෙන නිෂ්පාදන වෙළඳ පොලකින් ගන්න නම් ඒකට අපිට වග කියන්න බෑ. පළවෙනිම දේ. මොකද දැන් සමහර වෙලාවට අපිට එහෙම අවස්ථා හමු වෙලා තියෙනවා. අපි ඒවට මේ වෙනකොට නීතිමය ක්‍රියාමාර්ගات අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ නිෂ්පාදන වලට කොපි, ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිෂ්පාදනයක් පැචිලට එනකොට ඒකට කොපිස් ඕනි තරම් එනවා. ඒතකොට අපේ නිෂ්පාදනය පෙළ වෙළඳ පොළට සමහර පුද්ගලයන් විසින් නිකුත් කරලා තියෙන ඒවා කිසිම වෙලාවක මිලදී ගන්න එපා. මිලදී ගන්නකොට වගකීමක් ඇතුව අපේ හොට්ලයින් නම්බර එක හරහා හරි ඒ නිෂ්පාදන පෙළ දැනගත්තට පස්සේ කතා කරලා ගන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි නිෂ්පාදනය පාරිභෝගිකයෙක් විදියට තෝරා ගන්නවට බලන්න ඕනි කාරණා තියෙනවා. මේ නිෂ්පාදනය කරන්නේ කොහෙද? නිෂ්පාදන ආයතනයක් තියනවාද? අලෙවි කරන්න ආයතනයක් තියනවාද? ඒ අලෙවි කරන ආයතනයේ මේ ටෙලිෆෝන් නම්බර් වැඩද? දැන් අපි මේ කියන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක තුල තියෙන වගේ සමහර නම්බර් තියෙනවා වැඩ කරන්නේ නැහැ. එහෙම එහෙම ප්‍රදේශයක එහෙම එකක් ඇත්තෙත් නැහැ. ඒව හොයලා බලන්න. තුන්වෙනි කාරණාව තමයි හෝම් මේඩ් ක්‍රීම් වැඩි. අද මේ වෙනකොට සමාජයේ දැන් නිතරම මම දකින අපිට ඒ කියන්නේ අපි රූපවාහිනී නාලිකාවලින් ඉල්ලන්නේත් ඒ වගේ දේවල්. මොකද මේ නෝට සමාජයේ අපිට හුඟක් දකින්න තියෙනවා මේ හෝම් මේඩ් ක්‍රීම්. ඒ කියන්නේ ගෙදර මේ ලිපේ මුට්ටිය හදන ක්‍රීම් එක. කේක් බේට් කරන බීටරෙන් තමයි ඒක මිස් කරන්නේ. ඒ වගේ නිෂ්පාදන ඕනේ තරම් දැන් වෙළඳ පොලේ තියෙනවා. හැම ඩැමේජ් වෙනවා. අපි කියන්නේ හැම වෙලේම තමන් සුදු කරගන්න එපා. තමන් පැහැපත් වෙන්න. මේ අපි ලංකාවේ ලාංකිකේ සෞම්‍ය දේශගුණයක් තියෙන මිනිස්සුයෝනේ. ඒතර අපට ආවෙන එක සමත් තියෙනවා. ඒ සමට හුරු වෙන්න. එතකොට අර දවසෙන් දෙකෙන් සතියෙන් සුදු වෙනවා කියන ඒවට යන්න කලින් ඒ වගේ තියෙන ප්‍රමිතිය මොකක්ද කියලා බලන්න. ඒ කියන්නේ හෝම් මේඩ් ක්‍රීම් එකක් අරගෙන දැන් අපි ගාවට විශාල පිරිසක් ලෝසිකම් මහත්මිය දන්න අපි ගාවට දෛනික විශාල ප්‍රමාණයක් එනවා. ඒ ස්ක්‍රීන් එක ඩැමේජ් වෙලා. අපි ඒ අයට නැවත ඒ කියන්නේ ප්‍රතිකාර කරන්න කලින් අපි එයාලට කියන්නේ මේ උපදෙස් දෙනවා. එතකොට අපේ නිෂ්පාදන පෙළත් ඊළඟ කාරණා තමයි මම ඒක මුලින් කියන්න හිටියේ අපට මගේ අරුණා. අපේ නිෂ්පාදන පෙළ භාවිතා කරන්න කලින් ඔයාලා නිෂ්පාදනයක් යම්කිසි නිෂ්පාදනයක් මේ භාවිතා කරලා තියෙනවා නම් කලින් අපි අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. අපි දැනුවත් කරත් අපි අපේ නිෂ්පාදනය කොහොමද හරියටම පාවිච්චි කරන්නේ? භාවිතා කරන්නේ කොහොමද? ඒ භාවිතා කරලා කොහොමද ප්‍රතිඵල ගන්න කියන එක අපි කියනවා. නැත්නම් අපි හිතමුකෝ කියන්නේ මේකට වෙළඳ පොලේ තියෙන මේකරි ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරලා හැම ඩැමේජ් වෙලා හැම හොඳටම ඩැමේජ් වුණාට පස්සේ අපිත් එක්ක අපේ නිෂ්පාදනය පෙළ අරගෙන කියනවා ඔයාලගේ නිෂ්පාදනය ගෑව මෙහෙම වුණා ස්කින් එක. එතකොට අපි දන්නේ එයා කලින් මොන වගේ නිෂ්පාදන පෙළක්ද භාවිතා කරලා තියෙන්නේ පසු කාලිනව අපේකට මාරු වුණාම වෙන ඉෆෙක්ට් එක අපි දන්නේ නැහැ. මොකද අපි දන්නේ අපේ ක්‍රීම් එක හදනකොට අපේ ගුණාත්මකව අපි විතරයි දන්නේ. ඒකෙන් හින්දා මේ පාරිභෝගිකව මෙවුවා මිලදී ගත්තට පස්සේ
ඒක පාවිච්චි කරන්න වෙන නිෂ්පාදන වගේ භාවිතා කරන්න යන්න එපා. පුළුවන් නම් අපි අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න අපේ පැය 24ම අපි මේ හොට්ලයින් නම්බර් එකේ ආන්සර් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. පරිභෝගිකයන්ට රෑ වුණත් ගන්න පුළුවන්. අපි රෑ කියලා නැහැ. අපේ ඉන්න ස්ටාෆ් එක අනිවාර්යයෙන්ම පිළිතුරු දෙනවා. නැත්නම් අපේ එතනින් එයාලට අපේ වෛද්‍ය කණ්ඩායමක් ඉන්නවා. අපේ ආයුර්වේද වෛද්‍ය කණ්ඩායමක් ඉන්න. ඒ කට්ටියට අපි කෝල් එක මේ ඒ කියන්නේ යොමු කිරීමක් කරනවා. ඔව් යොමු කිරීමක් කරන නැත්නම් අපේ රෝෂිකා මහත්මියට අපි යොමු කිරීමක් කරනවා. ඒ අවශ්‍ය උපදෙස් අරගෙන මේ නිෂ්පාදන පෙළ භාවිතා කරන්න කියලා තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. එසේනම් අද දවසේදී අපි රූසිලෝන් නිෂ්පාදනයන් පිළිබඳව බොහොම හොඳින් කතා කරා. මේ නිෂ්පාදන ආයුර්වේද නිෂ්පාදනයක් වගේම බොහොම හොඳ වගකීමක් ඇතිව ඔබ අතට පත් කරන ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මෙවැනි නිෂ්පාදන පෙළක් මේ කාල වකවානුවේ අපිට අත්‍යවශ්‍ය කාලයකදී ලබා දීම සම්බන්ධයෙන් අපිත් එක්ක සම්බන්ධ වුණා රූසිලෝන් මාකටිං ගෲප් ඔෆ් කම්පැනිෙහි නිර්මාතෘමෙන් විධායක අධ්‍යක්ෂ WDSP විජේරත්න මහත්මයා. ඒ වගේම රූසිලෝන් ගෲප් ඔෆ් රූසිලෝන් රූපලාවන්‍ය උපදේශිකා බදුල්ල සැලොන් හැඩකාරී අධිපතිනි පාඨමාලා උපදේශිකා රෝෂිකා දිසානායක මහත්මිය දෙදෙනාටම ස්තුතියි. මොකද පැහැදිලි අර්ථකථනයක් කරා අද දවසේදී අපේ නිෂ්පාදනයන් පිළිබඳව. ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන ගමන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත මුණ ගැසෙමු.